සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම අරන් ආවේ ගම් අතරට අහුවෙච්ච ලැප් එකක් අපි රිපෙයාර් කරලා ගොඩ දාගත්ත විදිය ගැන. හරි, මුලින්ම අපි මේ ලැප් එක ගලව ගන්න ඕනි. ඔයාලට දැන් පියන අයින් කරපුවාම පේනවා ඇති ලැප් එකේ ඇතුලේ වතුර. මේ ලැප් එක අයිති කට්ටිය නම් කිව්වා ලැප් එක අවුව තිබ්බ කියලා. අවුව තිබ්බට මේ ලැප් එකේ සේරම වතුර අයින් වෙන්නේ නැහැ. දැන් අපි මුළු ලැප් එකම ඇතුලේ තියෙන බැටරිය, මදර්බෝඩ් එක, හાર્ඩ් ඩිස්ක් එකේ හැමදේම අපි වෙන් කරගමු. ඔයාලා ටිකක් මේ වීඩියෝ එක ඩික් වෙයි. මොකද ලැප් එකේ සේරම මේ පාර්ට්ස් ටික ගලවන විදිහ වීඩියෝ එකේ තියෙන හින්දා. මෙහෙම රිමූව් කරන්න නැතුව කොයි වෙලේකවත් මේ සම්පූර්ණ වගේ වතුර ගිය ලැප් එකක් ඔන් කරන්න හොඳ නැහැ. මොකද එහෙම ඔන් කරොත් අනිවාර්යයෙන්ම ලැප් එක පිච්චෙන්න බලනවා. ඔයාලට පේනවා ඇති ඔක්සයිඩ් එහෙමත් බැඳලා තියෙනවා බෝඩ් එකේ. හරි, දැන් අපි ඩිස්ප්ලේ එකත් ගලවගමු. මොකද ඩිස්ප්ලේ එකටත් මේ අනිවාර්යයෙන්ම වතුර ගිහිල්ලා තියෙන්න ඕනේ. ඩිස්ප්ලේ එකත් මේ විදිහට පරිස්සමෙන් රිමූව් කරගන්න ඕනේ, ඩැමේජ් වෙන්නේ නැති විදිහට. මේ ඔයාලට පේන්නේ සම්පූර්ණ ලැප් එක අපි සේරම කෑලි වලට ගලවලා පාර්ට්ස් ටික වෙනම තියෙන්නේ මේ. හරි, දැන් අපි මේ සේරම හොඳට ක්ලීන් කරලා ඔක්කොම කරලා මේ ඉවරුණාට පස්සේ ලැප් එක දැන් අපි පවර් ඔන් කරලා බලමු සේරම ෆිට කරාට පස්සේ ලැප් එක ඔන් වෙනවද කියලා. හරි, ලැප් එක ඔන් වෙනවා. ඔයාලගෙත් මේ වගේ වතුර ගිය ලැප්ටොප් එහෙම තියෙනවා නම් රිපෙයාර් කරන්න අපිට කෝල් එකක් දෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.